ලංකාවම හෙල්ලූ එයාබස් ගණදුනේ ප්‍රධාන සැකකරු කපිල චණ්ඩසේන සියදිවි හානි කොටගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුන් කුත් කොට පැය කිහිපයක් ගතවීමට මත්තෙන් අද කොල්ලුපිටිය ඔහුගේ නිවසේදී සිරුර හමු වී තිබෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ ආන්දෝලනාත්මකම මූල්‍ය වංචාවක් ලෙස සැලකෙන ශ්‍රී ලංකන් එයාබස් ගණදුනුවට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විද්‍යායක නිලධාරී කපිල චණ්ඩසේන මහතා සියදිවි හානි කරගෙන ඇති බවට අද උදේ පුවත්පළ වුණා. පොලිසිය පවසන පරිදි ඔහුගේ නිසල සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී සොයාගෙන තිබෙනවා. 2013 වසරේ ශ්‍රී ලංකන් සමාගමට ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී සිදු වූ අයයි කියන අතිවිශාල මූල්‍ය අක්‍රමිකතාවය සම්බන්ධයෙන් කපිල චණ්ඩසේන මහතාව අල්ලස් කොමිසම විසින් මීට පෙර අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබුණා. පසුව මේ 5 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් නොව රුපියල් ලක්ෂ 5ක ඇප මුදලක් සහ ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3ක් මත නිදහස් කළා. මෙම නඩුවට අදාළව මේ 7 අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණයට හදිසි මෝසමක් ඉදිරිපත් කළා. ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේ කපිල චණ්ඩසේන මහතාට ලබා දී තිබූ ඇප කොන්දේසි ඔහු විසින් උල්ලංඝනය කර ඇති බවයි. විශේෂයෙන් ඔහු ඇප ලබා ගැනීම සඳහා කුලියටගත් පුද්ගලයන් දෙදෙනෙකු ඇපකරුවන් ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට බරපතල චෝදනා එල්ල වුණා. මේ කාරණා පිළිබඳ සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝධරගම මහතා කපිල චණ්ඩසේන මහතාගේ ඇප අවලංගු කර ඔහුව වහාම යලි අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ වරෙන්තු නිකුත් කළා. මෙම වරෙන්තු නිකුත් කිරීමෙන් පැය 24ක් යෑමටත් මත්තෙන් අද කොල්ලුපිටියේ නිවසක ඔහුගේ සිරුර මේ ලෙස සොයාගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂට තෙවරක්කදී අල්ලස් මුදල් දුන් බවට අධිකරණය හමුවේ පාපොච්චාරණය කර ඔහු අද දිනේ නැවත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබීදී මෙසේ අභිරහස් ලෙස ඝාතනය වීම සුළු කොට තැකිය යුතු කරුණක් නොවන බව ප්‍රකාශ කරමු. මේට පෙර එයාබස් ගණදුනුවේ හොරමගඩිය ලොවට හෙළි කළ රජු නිදහස් චතුරස්‍රයේදී සියදිවි හානි කොටගෙන මිය ගොස් තිබුණා. එය සියදිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද ඝාතනයකට පෙළඹවීමක්ද යන මුළු රටම දන්නා කරුණක්. අද මේ ලෙසටම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා. එය ඝාතනයක්ද ඝාතනයට පෙළඹවීමක්ද යන්න පිළිබඳව ඉදිරියේදී දැනගැනීමට හැකි වේවි. කෙසේ වුවත් අප අමතක නොකළ යුතු කාරණය වන්නේ තවත් දින 3කින් මෙම අතිවිශාල මුදල් මංකොල්ල සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙම අල්ලස් හා දූෂණ කොමිසම වෙත කරුණු දැක්වීමට ගෙන්වා තිබූ බවයි. මෙම හොරමගඩියේ සියලු ගනුදෙනු දන්නා කපිල චණ්ඩසේන නිදැල්ලේ සිටීම රාජපක්ෂ වරුන්ට නම් ප්‍රබල තර්ජනයක් වූ බව රටම දන්නා කරුණක්.